ඔයාට ලොකු වැදගත් දෙයක් තියෙනවා කරන්න. හැබැයි ඔයා ඒක පැයෙන් පැය, දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, සමහරට අවුරුදු ගණන් ඔහොම ගිහිල්ලා දශක ගණන් ඒවා කල් දාලා ඔයාගේ ජීවිතේ ලබා ගන්න ඕන දේවල් ලබා ගන්න ගොඩාක් පරක්කු වෙන ස්වභාවයක් ඔයාටත් තියෙනවා. අපි අද කතා කරමු 5 minute method එක use කරලා කොහොමද වැඩ කල් දැමීම සදහටම නවත්ත ගන්න කියලා. අපිට ලොකු වැඩක් කරන්න තියෙනකොට ඒක ඔයාගේ බ්‍රේන් එකට තදට දැනෙනවා. මෙන්න මේ දේ තමයි සරලවම අපිව ෆෝස් කරන්නේ හෙට කරමු, අනිද්දා කරමු, ලබන සතිය කරමු කියලා. මේකෙන් ගැලවෙන්න මෙන්න මෙච්චරයි කරන්න. 5 minutes method එකේදී අපි හිතන්නේ නැහැ අපිට තියෙන අර ලොකු ටාස්ක් එක සම්පූර්ණයෙන්ම ඉවර කරන එක ගැන. අපි හිතන්නේ ඒක පටන් අරගෙන විනාඩි 5ක් අපේ අවධානය, අපේ එනර්ජි එක ඒ වෙනුවෙන් දෙන එක විතරයි. මෙන්න මෙහෙම කරාම අපේ බ්‍රේන් එකට ඒක ලොකු බර දෙයක් විදිහට දැනෙන්නේ නැහැ. මෙච්චර කල් ඔයා කල් දාපු ඒ වැඩේ පටන් අරගෙන විනාඩි 5ක් කරගෙන යනකොට ඔයාට ඒ වැඩේ විනාඩි 5න් නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට ඔයාට මොටිවේෂන් එකක් ලැබෙනවා. එහෙම වෙන්නේ ඔයාගේ ඩෝපමින් ලෙවල් එක ඉහළ යන නිසා. වැදගත් දෙයක් කල් දාන්න හිතෙන හැම වෙලාවකම මේ ක්‍රමය පාවිච්චි කරන්න. තවත් ගොඩක් personal development tools, strategies අපි ගාව තියෙනවා ඔයාට අරන් එන්න. follow කරලා තියාගන්න, subscribe කරලා තියාගන්න. අපි ගිහිල්ලා එන්නම් තවත් සුවිශේෂී වීඩියෝ එකකින් ඔයාව හම්බෙන්න බලාපොරොත්තු වෙන්න.